ඔන්න යාළුවනේ මං අද අරන් ආවේ රෂ්ක බර්ත්ඩේ vlog එක. ඉතින් බලන්නකෝ මං එයාට බර්ත්ඩේ එකට gift එකට දෙන්නේ මොකක්ද කියලා. ලොකු පාටියක් නෑ. මං plan කරලා තිබ්බේ පුංචි කේක් එකක් කපලා එයාට පුංචි gift එකක් දීලා ඊට පස්සේ අපි දෙන්නත් එක්කම ගියා අනුරාධපුරේ පූජනීය නගරය වන්දනා කරන්න. ඒක තමයි එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මං එයාට දීපු gift එක. මං එයාට දීපු බර්ත්ඩේ gift එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අනුරාධපුරයට ටිකට් අරගෙන අපි දෙන්න මේ බලන් ඉන්නේ ට්‍රේන් එක එනකම්. අපි දෙන්න කලින් ඉඳලම හිතාගෙන හිටියේ ට්‍රේන් එකේ අනුරාධපුරේ යන්න. බුකින් දාන්න හැදුවත් බුකින් දාන්න ස්පේසස් තිබුණේ නැහැ. ඒ හින්දා ඔයාලත් මතක තියාගන්න ට්‍රේන් එකේ ට්‍රිප් එකක් යනවා නම් ඔයාලා මාස 2කට 3කට කලින් වගේ බුකින් එක දාගන්න. බලංගොඩින් ට්‍රේන් එකට නැගෙද්දී අපිට සීට් එකක් නැති වුණා. ටික දුරක් යද්දී අපිට සීට් එකක් හම්බ වුණා. දැන් නම් අපි අනුරාධපුරේට ටික ලම් වෙනවා. දැන් නම් මං හිතන්නේ අනුරාධපුරේට තව තියෙන්නේ අපිට පොඩි දුරයි. අද සීත සුළඟ මදහසනග විට සිත කොළොනේද මෙතරම් ඊතනුම හැඟුම නොදනිම්. ඔන්න අපි අනුරාධපුරේට ආවා. දැන් වෙලාව රෑ 7 වගේ වෙලා. දැන් අපිට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි අපේ එකමඩේෂන් ප්‍රශ්නය. ඊට පස්සේ අපි පූජනීය නගරයට කිට්ටුවෙන්ම තියෙන පොඩි හොටෙල් එකක රූම් එකක් බුක් කරගත්තා. මොකද අපි පූජනීය නගරය වන්දනා කරන්න ගියාම අපි රූම් එකේ වැඩි වෙලාවක් රැඳෙන්නේ නැති නිසා අපි හොටෙල් එක ගැන එච්චර ලොකුවට හිතුවේ නැහැ. අපිට සේෆ්ටි තියෙන ඉක්මනින් අපිට කෑම හොයාගන්න පුළුවන් පූජනීය නගරයට කිට්ටුම තැනක් තමයි අපි බැලුවේ. මේ තමයි අපේ රූම් එක. ඒකේ අපි දෙන්නටම ඉන්න ඇඳක්, මිර එකක්, ඇඳුම් දාගන්න රැක් එකක්, ටේබල් එකක්, ඒ වගේ අපිට අවශ්‍යම දේවල් තියාගන්න ඕන හැමදේම වගේ තිබුණා. ඒ වගේම හරිම පිරිසිදු පිළිවෙලයි. අපි AC රූම් එකක් තමයි ගත්තේ. ඒ වගේම තමයි බාත්රූම් එකත් හරිම පිළිවෙලට පිරිසිදුවට හැමදේම තිබුණා. අපි දෙන්නට හොඳටම මහන්සි ඒ වගේම බඩගිනි. අපි දෙන්නගේ අවශ්‍ය එකක් දාගෙන ඩිනර් එක ගන්න. මේ තමයි ඊළඟ දවසේ උදේ. අපි දෙන්න ටිකක් උදෙන් නැගිටලා ලේස්ති වුණා පූජනීය නගරය වන්දනා කරන්න යන්න. ඊට පස්සේ අපි සර්ච් කරා කොහෙද අපි ඉන්න තැනට ළඟම තැනක් තියෙන්නේ අපිට පූජනීය නගරය වන්දනා කරන්න යන්න බයික් එකක් රෙන්ට් කරන්න. ඊට පස්සේ අපිට හම්බුණා අපි නැවතිලා ඉන්න තැනට කිට්ටම තැනක්. අපි එතන ට්‍රයි ෂෝ එකකින් ගිහිල්ලා ඊට පස්සේ බයික් එකක් රෙන්ට් කරා. ඇත්තටම එතන බයික් රෙන්ට් කරන්න මම highly recommend කරනවා මොකද එතන එයාලා අපිට හොඳ සර්විස් එකක් දෙනවා. ඊට පස්සේ අපි දෙන්න ගියා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න මේ සිංහ කනුව කියන කඩේට. ඇත්තටම කිව්වොත් මට නම් මේ කඩේ කෑම එච්චර සෙට් උනේ නැහැ. අපි බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ රයිස් ඇන්ඩ් කරි. ඊට අමතරව අපි උදේට ටී එකක්වත් බීලා හිටියේ නැති නිසා නෙස්කැෆේ දෙකක් ගත්තා. දැන් තමයි අපි ජර්නි එක පටන් ගන්නෙ. ඔන්න අපි දෙන්න දැන් යන්නේ පූජනීය නගරය වන්දනා කරන්න. අපි මුලින්ම ගියේ කොහෙටද කියලා බලන්නකෝ. මුලින්ම අපි කරේ අද දවස ප්ලෑන් කරගන්න එක. අපි හිතුවා රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න රැයට යනවා කියලා. මොකද රුවන්වැලි මහා සෑය ළඟ රැයට තියෙන පුදුම නිස්කලංක බවක්. ඒ නිසා මං හරිම ආසයි රැයට රුවන්වැලි මහා සෑයට යන්න. අනිත් පූජනීය ස්ථාන ටික වන්දනා කරන්න දවල් දවස ඇතුළත යනවා කියලා අපි හිතාගත්තා.
මෙන්න මේ ඔයාලට පේන විලෙන් එකට තියෙන ප්ලේස් එකෙන් තමයි අපි බයික් එක රෙන්ට් කරේ. ඒක තියෙන්නේ ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි මහා සෑයටයි කිට්ටුවමයි. ඒ නිසා ඔයාලා අනුරාධපුරේ ගිහලා බයික් එකක් රෙන්ට් එකට ගන්නවා නම් මම මේ ප්ලේස් එක highly recommend කරනවා. මොකද එයාලා අපිට හොඳ සර්විස් එකක් දෙනවා. ඒ වගේම අපිට දවස ප්ලෑන් කරන්නත් එයාලා හෙල්ප් කරා. ඉතින් අපි මුලින්ම ගියේ ජේතවනාරාම චෛත්‍ය වන්දනා කරන්න. අපි එතනින් ලස්සන නිර්මාල් පොකුරකුත් අරගෙන ජේතවනාරාම චෛත්‍ය වන්දනා කරන්න ගියා. දැන් වෙලාව නම් උදේ 9 වගේ ඇති. ඊට පස්සේ අපි ගියේ කුට්ටම්පොකුණ බලන්න. ඒ යන අතරමඟදී අපිට මීකිරි තියෙන හට් එකක් හම්බෙලා අපි දැන් මීකිරි දෙකකුත් කාලා ගියා. ඇත්තට මෙතන මීකිරි නම් හරිම රසයි. Pedri. Yang panggil Marti dan කුට්ටම්පොකුණ බලලා ඉවර වෙලා අපි එතනම තිබුණු සමාධි බුදු පිළිම වහන්සේ වන්දනා කරන්න ආවා. ඊට පස්සේ අපි දෙන්න ආවේ අබේගිරි චෛත්‍ය වන්දනා කරන්න. අබේගිරි චෛත්‍යයයි සමාධි බුදු පිළිමයයි කුට්ටම්පොකුණේ තියෙන එකම ළඟ. අපි දෙන්න නිර්මාණල් පොකරකුත් අරගෙන චෛත්‍ය ළඟට ගිහිල්ලා මල් පූජා කරලා එතන මේ ඉඳගෙන බුදුන් වැඳා. අපි දෙන්න චෛත්‍ය වටේටත් ගියා. දැන් නම් හොඳට මීර පායලා දවල් වෙලා තියෙන්නේ. රස්නෙත් හොඳටම වැඩි. ඒත් වටේට හමන හුලගත් එක්ක ඒ කිසිම රස්නයක් අපිට දැනෙන්නේ. අපි මේ ආපු තැන මුරගල තිබුණා, සඳකඩ පහන් දෙකක් තිබුණා, රත්න ප්‍රසාදය තිබුණා, පිරිත්ලහගේ තිබුණා. එකම තැන බලන්න දේවල් ගොඩක් තිබුණා. කලින් අනුරාධපුරේ ඇවිල්ලා තිබුණත් මම මේ වගේ තැන බලන්න ඇවිත් තිබුණේ නැහැ. රෂ් එක්ක ආපු මේ ට්‍රිප් එකේ නම් අපි කලින් ආවත් නොබලපු තැන් ගොඩක් බැලුවා.
දැන් අපි ආවේ ලංකාරාමේ චෛත්‍ය වන්දනා කරන්න. මං කලින් අනුරාධපුරේ ඇවිල්ලා තිබුණත් ලංකාරාමයේ වන්දනා කරන්න ආපු පළවෙනි වතාව තමයි මේ. ඊට පස්සේ අපි ථූපාරාම චෛත්‍ය වන්දනා කරා. දැන් නම් අපි දෙන්නට හොඳටම බඩගිනි. දැන් ගොඩක් දවල් වෙලා. ඒ නිසා අපි වැව ළඟට ගිහිල්ලා එතනින් බත් මුල් දෙකක් අරගෙන වෙනසකටත් එක්ක වැව ළඟ තියාගෙනම දෙන්නත් එක්කම කෑවා. බත් කාලේ ඉවර වෙලා අපි අයිස් කොන් දෙකක් කෑවා. ඊට පස්සේ අපි කාලේ ඉතුරුණු බත් ටික විසික් කරන්නේ නැතුව අපි එතන ඉන්න සත්තුන්ට දැම්මා. ඊට පස්සේ අපි ආවේ මිරිසවැටේ චෛත්‍ය වන්දනා කරන්න. මම මිරිසවැටේ චෛත්‍ය වන්දනා කරන්න ආව පළවෙනි වතාව තමයි මේ. එහෙම බලද්දි කලින් අනුරාධපුරේ ඇවිල්ලා තිබුණත් අපිට එන්න බැරි වුණු තැන් කොච්චර තිබිලාද? ඔයාලට මේ පේන්නේ මේ ළඟදී අලුතෙන්ම නිර්මාණය වුණු සඳගිරි සෑය. එතනත් හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. තිබුණේ ටවුන් එකක වගේ වුණාට ඒ චෛත්‍යය පෙනෙද්දි හිතට දැනෙන්නේ හරිම නිස්කලංක බව. දැන් අපි ආවේ ඉසුරුමුණියට. අපි දෙන්නත් එක්ක ඇවිල්ලා ඉසුරුමුණි පෙම්යෝල බලන්න නැතුව ගියොත් හිතට හරි නෑ වගේනේ. මෙන්න තියෙනවා ඉසුරුමුණි පෙම්යෝල පිළිරුව. ඊට පස්සේ තිබුණා ගලක් උඩ ගිහිල්ලා ඒ ගල උඩ තිබුණ ශ්‍රීපාදයක් වන්දනා කරන්න. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ගිහිල්ලා ඒ ශ්‍රීපාදය වන්දනා කරා. උඩට නැග්ගම වටපිටාව හරිම ලස්සනට පෙවුණා. ඒ උඩට නැගලා වටපිටාව බලද්දී අනුරාධපුර පූජනීය නගරයේ විශාල ප්‍රමාණයක් යනකම් අපිට පේන්න ගත්තා. චෛත්‍යයන්, විහාර හැමදේම අපිට පේනවා. ඒක නම් හරිම බලන් ඉන්න හිතෙන දර්ශනයක්. ඒත් අපි ගිය වෙලාවේ දවල් නිසා අවුව සැරයි. ඒ නිසා අපි ශ්‍රීපාදය වන්දනා කරලා ඉක්මනින් පහළට ආවා. ගමන යද්දී නම් අපි දෙන්න වැව් වලින් නාන්න හිතාගෙන ගියේ නෑ. ඒ දවස ගෙවෙද්දි ඇඟට හරිම මහන්සි. රස්නෙත් එක්ක දාඩියක් දාලා වැව දැක්කම නාන්න ආස හිතෙනවා. ඒ නිසා අපි දෙන්න ආයෙත් නවාතැන්පලට ගිහිල්ලා අපේ ඇඳුනුත් අරගෙන වැවට ආව නාගෙන යන්න. මේ බසවක්කොළම වැව. මේ තියෙන්නේ තිසා වැව. තිසා වැව නම් තියෙන්නේ පූජනීය නගරයට අයිති ප්‍රදේශයට පිටතින්.
වැවෙන්නාලි ඉවර වෙලා ආයෙත් අපේ රූම් එකට ඇවිල්ලා චේන්ජ් කරගෙන අපි ඩිනර් එකත් අරගෙනම ගියා රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න. අපි එතනට යද්දි කරන්ට් එක තිබුණේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා මල්, හඳුන් කූරු, ඖෂධ වට්ටියක්, අටපිරිකරක් වගේ දේවල් ගත්තා බෝධීන් වහන්සේට පූජා කරන්න. ඊට පස්සේ අපි ගියේ රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න. මම ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි මහා සෑයටයි රැට යන්න හරි මාසයි. මොකද දවල් කාලේ රස්නෙත් එක්ක අපිට හරියට වන්දනා කරන්න බෑ. කකුල් පිච්චෙනවා ඒ වගේ දේවල් නිසා. හැබැයි රැට යද්දි ඒ තැන් දෙකේ තියෙන පුදුම නිස්කලංක බවක්. දවල්ටත් ඒක එහෙම තමයි. ඒත් රැට අමුතු නිස්කලංක බවක් තියෙනවා. කොච්චර සෙනග හිටියත් ඒ සෙනග ඉන්නවා කියලා අපිට දැනෙන්නේවත් නැහැ. අපි දෙන්නත් එක්කම මල් පහන් හඳුන් කූරු පූජා කරලා එතන වාඩි වෙලා බුදුන් වැඳා. ඊට පස්සේ බුදුන් වැඳලා ඉවර වෙලත් අපි ටික වෙලාවක් වාඩි වෙලා චෛත්‍ය දිහා බලාගෙන හිටියා. හිතට දැනෙන්නේ පුදුම නිස්කලංක බවක්, සැහැල්ලුවක්. අපි ගෙවන කාර්යබහුල ජීවිතයෙන් මිදලා වෙනමම ලෝකයකට ආවා වගේ. අපි ගමන යද්දී නම් ප්ලෑන් කරලා තිබුණේ අනුරාධපුරේ ගිහිල්ලා ගෙදර එන්න. හැබැයි රෂ් කිව්වා අපි උදෙන්ම නැගිටලා ගියොත් අපේ මහනුවර දළදා වහන්සේත් වන්දනා කළම ගෙදර යන්න පුළුවන් කියලා. ඒ නිසා අපි දැන් මේ යන්නේ මහනුවර. අපි අනුරාධපුරෙන් පොල්ගහවෙලි ස්ටේෂන් එකට ඇවිල්ලා ඊට පස්සේ තමයි මහනුවර යන ට්‍රේන් එකට නැග්ගේ. මේ ඉන්නේ මගේ සතුට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නට මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. මන් දන්නවා එයා මව හැමදාම සතුටින් තියනවා. ඔන්න අපි මහනුවරට ආවා. දැන් ඉතින් දුක හිතෙන කතාවක් තමයි කියන්න තියෙන්නේ. අපි මහනුවරට ගියාට අපිට දළදා වහන්සේ වන්දනා කරන්න උනේ නැහැ. මොකද ධාතු වඳින්න සෑහෙන සෙනඟක් එතන හිටියා. අපි දෙන්නට පොලිම් වලින් ඉඳලා වැඳලෙන්න ටයිම් එකක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි හිතින් දළදා වහන්සේව වැඳලා ආපහුම ගෙදර එන්න පිටත් වුණා. එන්න කලින් අපි නුවරින්ම ලන්ච් එක ගත්තා. මොකද අපිට ආයි ලන්ච් එකක් ගන්න තැනක් සෙට් වෙන්නේ නැති නිසා. ළමයි අපි ලන්ච් එක ගත්තේ හරිම පුංචි කඩේකින්. හැබැයි එතන කෑම හරිම රසයි. කෙසෙල් කොලේ තියලා බත් එක බෙදලා දෙනවා පුදුම රසක් තියෙන්නේ. ඔන්න අපි කොළඹ කොටුවට ආවා. දැන් ඉතින් අපේ ගමන අවසන් වෙන්න බොහොම ළඟයි. අපි කොටුවෙන් බැහැලා ඊට පස්සේ හයිවේ බස් එකක් අරගෙන ගෙදර ආවා. අපි ගෙදර එද්දී රෑ 8:00 වගේ වෙලා තිබුණා. ආයෙ අලුත් vlog එකක් අරන් එනකම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. Lying in the dark, pulled from all that is eaten, heart content.